ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක හදිසි ගින්නක් ගැන මේ වන විට ලෝකයේ පුරාම තොරතුරු පැතිර යනවා. ඉන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ටෝකියෝයි කිතා දිස්ත්‍රික්කයේ පිහිටි සිව්මහල් පාසල් ගොඩනැගිල්ලක සිව්වෙනි මහලේ සංගීත කාමරය අසලින් මෙම ගින්න හටගෙන තිබෙන්නේ සිසුන් පන්ති කාමරවල ඉගෙනුම ලබමින් සිටි අවස්ථාවකයි. ගින්නත් සමග ඇති වූ අධික මිහිදුම් පටල හේතුවෙන් එහි සිටි පිරිස දැඩි ලෙස කලබලයට පත් ඇති බව සඳහන්. ගින්න පැතිර යාමත් සමගම වහාම ක්‍රියාත්මක වූ ජපාන සහන සේවා සහ ගින්නියන අංශ වහාම මැදිහත් වී පාසලේ සිටි සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 300කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ගින්නියන බටයන් විසින් ගොඩනැගිල්ල ඇතුළත සිරවී සිටි සිසුන් 30 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු නිමං ආකාරයෙන් නිර්පද්‍රිතව බේරාගත් බව තමයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 10 දෙනා අතර කුඩා සිසුන් 8 දෙනෙකු සහ ගුරුවරුන් 2 දෙනෙකු වන අතර ඔවුන්ගෙන් බහුතරයක් දුම් ආග්‍රහණය වීම නිසා ඇති වූ සසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එක් සිසුවෙකු ඉවත් වීමට යාමේදී ඇද වැටි අස්ථි බිඳීමකට ලක්ව ඇති බවද වාර්තා වනවා. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ටෝකියෝ පොලිසිය සහ ගින්නියන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් විදේශ මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.